walas mama nenda walas nenda mama walas mama nenda walas nenda කවුරුද රණ්ඩු කරන්නේ නෙන්දයි මාමයි රණ්ඩු කරන්නේ මොකටද රණ්ඩු කරන්නේ වැඩකට නැතිවලු ගාගෙන ගන්නේ වැඩකට නැතිවලු ගාගෙන ගන්නේ මාමා වලස් මාමා නෙන්දා වලස් නෙන්දා මාමා වලස් මාමා nenda walas nenda දෙන්නද මල්ලෝ රණ්ඩු කරන්නේ අහල පහල මැසිවිලි වට වෙන්නේ ගේ දොර දියුණු කඩාවැටෙන්නේ දොර දියුණුව කඩාවැටෙන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ එනිසා සමගිව වැඩ කරපන්නේ පුදුම ග්‍රීස්මයක් තියෙන්නේ මේ දවස්වල උෂ්ණත්වමානෙත් යකා නටනවා සෙන්ටිග්‍රේඩ් ෆැරන්හයිට් වෙලා 200ට දෙනවා කිව්වා ගෙවීමේ ක්‍රමයකුත් තියෙනවා නම් හයි කරන්නත් එක ගන්න 50 නම් ලාභයි. ගෙනලා දෙන්න 10ද ගන්න. සෝති. එවන්න. පොඩ්ඩක් කුමක් නිසාද තේ 200ක් ගෙවන්නේ 50ක් ගෙවන්නේ 10ක් ගෙවන්නේ ඇඩ්ඩින් වායු සමීකරණයක් ගත්තොත් කොත්තමල්ලි පැකට් එකක් නොමිලේ. අද විතරයි. පොඩ්ඩක් ලාභයට බඩු ගෙනල්ලා කැඩිච්ච ඒවා නම් කවුද වග කියන්නේ ඈ හොඳයි ක්‍රමෝලික වායු සමීකරණයක් නේ ඕන හැබැයි ඔයාට එකක් කියන්නම් කිසිම කෙනෙකුට ගෙවන්නේ නැහැ ගේන එකටයි හයි කරන එකටයි සේවාවන් මම විසින්ම කරුණ ලැබේ මානමති දක්ෂයාතින් මේ කාලේ අර පිරිබැස්මෙන් වැඩ කරන්න ඕන අයියෝ පාවිනාසයක් ලාභයි ගජ ලාභයි කොහමද ට්‍රාන්ස්පෝර්ට් එහෙම ඕනද ගෙනියන්න ඔය ට්‍රාන්ස්පෝර්ට් එපා මගේ ඔක්කොම පුතයි මමයි බඩු ප්‍රවාහනේ දක්ෂයෝ ලෑල්ලට පාගන්න ඔක්කොම පුතා ලෑල්ල පෑකුවා පියාණනේ සීවල ලොක්කෝ වගේ කාර් කරවට්ටක් වගේ යන්නේ නවත්තනවා ඉක්මනට සමබර නොවීමේ විපාකමේ ඔය පැත්තට එල්ලෙන්න පුතා එල්ලුණා පියාණනේ සීතලයි අපි හුඩ් එක උඩින් තියාගෙන ගෙනියමු පුතා රබින් හුඩ් මේකේ හුඩ් වැඩි ආරක්ෂාවට මං අල්ලන් ඉන්නම්කෝ ඔන්නේ මාක් ගැසෙට් මොන ඥාන කතා මොලයා පියානෝ බීම යමල්ලි නවත්තන මොනේ මාරු වෙලාද උස්සලා තියෙනවා මේ පාර ලෑල්ලට පාගල යන්න එපා කොම්පුතා ලෑල්ල කලවලා තිබ්බා නවත්තන ඕක හොම් ඔයාට යවුණාද කොහොමද මේක ගෙනියන විදිහ අක්කා මොලේ පැදිනා තාත්තා මගේ රේස රෝද කරත්තේ අරගෙන කාර් එකේ ඉස්සරහ ඉන්නවා පස්සෙන් පුතා යන්න ඉස්සර වෙලා කාර් එකේ මම පස්සෙන් රේසර් කරත්තෙන් යම් පුතා පායි සමනේ ගෙනාවද පුතා මොකද තාත්තා බාරක්කෝ එයා තනියෙන් ඉන්න ගුවා රේසර් රෝදේ පුංචි කරත්තේ බැඳගෙනම දන්නේ නැද්ද නගරේ මේක වහල නැතුව යන්නේ කොහෙද අනේ රාලහාමි ඇයි වරන්ත මං කරපු මොකෝ වාලේ නැතුව ලොකු වරදක් බ්‍රේක් නැතුව තව වරදක් ලියමි මගේ පොලිස් පොතේ නෑ සමාව දැන් ගෙනාවා නිරුපද්දිතයි අපි දැන් මේක හයි කරමු ඉක්මනින් බෑ කාලසටහනේ හැටියට කඩ වෙලාවයි මේ කාලසටහන විදියට ඔක්කොම වැඩ කරේ මෙච්චර කල් ඔයා ඈ මුලින්ම කන්න කියලායි තියෙන්නේ ඉහළට යන්න අත්ත දෙන්නේ මං රේසියෙන් ගැලුණා මොඩයා මේ නිම කැදලා දාලා වහකට බලා ඉන්නේ අදින මොනේ ඔයා තුට යන්න බයිද පුතෝ යන් ඔයා දොයාට පුතා ජනේලේ කපන්න නැතුව මේ කරන්න හම්බෙන්නේ නැහැ
ගේනවා කියත. කුමක් උනේද මාප්‍රිය සොඳුරා? අතෑරිය නේද හොඳ පිකන් ටික? ඔක්කොම පුතා හරි දැන් අදින්න. ඒ වරයි. කුමක් කළ යුතුද පියාණනි? කාමේ මෙහාට දෙලා ස්තෝරංජි ප්‍රඥාව ඕන. මම්ම වැඩේ කරගන්නම්. පීටි පස්සේ රෝද දෙක පණ නැති මහ ජරාම ජරා කාර් જાතියක්. නෑ ගියා වගේ. මොකද්ද ඒ සද්ද? මාව සමීකරණය හයි කරලා වගේ. ඔක්කොම අම්මට කියන්න එපා මේක ඇදලා ගන්න මං ගිහලා ටැක්ටරයක් ගේන්නම්. අලුත්ම එක. මම දන්නේ නෑ මේක එලවන්නේ කොහොමද කියලා. අපේ තාත්තට කිසි දෙයක් තේරෙන්නේ නෑ මේ වගේ එකක් එළියට ගන්න ක්‍රමසාවිදි. ඔක්කොම තමයි ඔයා ඔතන ඉඳගෙන කියන්න නවත්තන වෙලාව. දැන් නෑ මට. ඉක්මනට නවත්තන්න. ගේවරයි. රාජට නෑවා. ටැටරේට ගරිජ් එකක් ඇදුවා වගේ තාත්තා. ඔහෙ හැම දෙයකම අත දාලා වැඩක් කරනවා. ඇඩින් ඔහෙ. මම කොච්චර පාඩුවක්ද ඔහෙ කලේ? අර පිරිමැස්මට වැඩ මම. පැඩුවා මගේ පිඟන්. කඩලා දැම්මා මුළු කෑම. අර පිරිමැස්ම පොඩි යාමට මුළු කෑම කැඩුවා. ඔහෙක මොලේ කන්දක් වගේ එකක් මතුවෙලා. ආමිනට උදව් කරන්න ගියාම ඔළුව නැති වෙනවා. Walas mama Nenda, walas nenda